අපි හැමෝගෙම සාක්කුවේ තියෙන මේ කැමරාව පිටිපස්සේ තියෙන පුදුම හිතෙන කතාව ගැන කවදා හරි හිතලා තියෙනවද? ක්ලික් එකකින් ෆොටෝ එකක් ගන්න පුළුවන් වෙන්න කලින් මේක කොයි වගේ අදාහ ගන්න බැරි ගමනක් ආවද කියලා අපි මේ කතාවෙන් බලමු. හොඳයි. මෙන්න පොඩි ප්‍රශ්නයක්. හිතලා බලන්නකෝ ලෝකේ පළවෙනිම ඡායාරූපය ගන්න කොච්චර විතර වෙලාවක් යන්නේ නැතිද? තත්පරයක්ද? විනාඩියක්ද? සමහර විට පැයක් විතර. උත්තරේ ඇහුවොත් පුදුම හිතෙයි. පැය 8ක්. ඔව් හරියටම ඇහුණා. එකම එක. ඒකත් බොඳ වෙච්ච පින්තූරයක් ගන්න සම්පූර්ණ දවසක වැඩ කරන වෙලාවටත් වඩා වැඩි කාලයක්. ඒ කියන්නේ පැය 8ක්ම ගත වෙලා තියෙනවා. ඉතින් මේ පැය 8ක කතාව පටන් ගත්තේ කොහොමද? අපි අපේ ගමන පටන් ගමු 1826 කියන වර්ෂයෙන්. ඡායාරූපකරණය කියන අදහසම මේ ලෝකෙට ඉපදුණු ඒ කාලයට. ඉතින් ඒ දැවැන්ත උත්සාහයෙන් පස්සේ ලැබුණේ මොකද්ද? හරියට ලෝකය දිය වෙලා යනවා වගේ පේන, හරි හැටි පැහැදිලි නැති බොඳ වෙච්ච රූපයක්. අද අපි එක ක්ලික් එකකින් ගන්න සුපැහැදිලි පින්තූර එක බලද්දි මේක කොයිතරම් වෙනසක්ද නේද? හරි, දැන් අපි කතාවේ තවත් හරිම රසවත් කොටසකට යමු. පරණ පින්තූර දිහා බලද්දි ඇයි අපේ මුතුන් මිත්තන් කවදාවත් hina වෙලා ඉන්නේ නැත්තේ කියලා හිතලා තියෙනවද? ඒකට හරිම පුදුම හේතුවක් තියෙනවා. හේතුව තමයි මේක. ඒ කාලේ එක පින්තූරයක් ගන්න විනාඩි ගාණක් හෙලවෙන්නවත් නැතුව එකම ඉරියව්වෙන් ඉන්න ඕන. දැන් හිතලා බලන්නකෝ විනාඩි ගාණක් එක දිගට hina වෙමින් ඉන්න කාටද පුළුවන්? බෑනේ නේද? පොඩ්ඩක් hina වුණොත්, මූණ හෙලවුණොත් මුළු රූපෙම බොඳ වෙලා යනවා. අන්න ඒකයි. පැහැදිලි පින්තූරයක් ගන්න නම් බැරෑරු මූණක් කියා ගන්න එක අත්‍යවශ්‍යම දෙයක් උනේ. හොඳයි ෆොටෝ ගන්න පුළුවන් වුණා. ඒත් ඒ දැවැන්ත කැමරා හැමතැනම අරන් යන්න බැරි නම් ඒකෙන් වැඩක් තියනවද? එන්න අපි බලමු මේ ලී පෙට්ටි කොහොමද හැමෝගෙම අතට එන පොඩි උපකරණයක් උනේ කියලා. මුලින්ම කැමරා කියන්නේ මිනිස්සෙක්ට තනියම ඔස්සන් යන්න තමාරු ලොකු ලී පෙට්ටි වගේ දේවල්. නමුත් කෝඩෙක් සමාගම මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. එයාලා තමයි පළවෙනියටම ඕනම කෙනෙක්ට අතේ අරන් යන්න පුළුවන් කැමරාවක් හඳුන්වා දුන්නේ. ඒක ඇත්තටම ලොකු විප්ලවයක්. කැමරා පොඩි වුණා ඒත් ෆොටෝ එකක් අතර ගන්න තාමත් දවස් ගණක් බලාගෙන ඉන්න උනා. ඊළඟට එන්නේ ඒ ප්‍රශ්නෙට විසඳුම. ක්ලික් කරපු ගමන් අතට එන ක්ෂණික ඡායාරූපකරණයේ මායාව. හිතන්නකෝ ෆොටෝ එක ගත්ත ගමන්ම ඒක අතට ලැබෙනවා. ඇස් ඉස්සරහම රූපේ මතුවෙනවා. ඒ කාලේ මිනිස්සුන්ට මේක ඇස් අදාහගන්න බැරි මැජික් එකක් වගේ දෙයක් වෙන්නේ නැති. මේකෙම අපූර්වට පැහැදිලි වෙනවා තාක්ෂණයේ කොච්චර වේගෙන් මිනිස්සුන්ව පුදුම කරාද කියන එක. අපේ ගමනේ අවසාන අදියර පටන් ගන්නෙ මෙන්න මෙතනින්. ඒ තමයි ඩිජිටල් ඡායාරූපකරණයේ උපත. ඒත් ඒකේ ආරම්භය අපි අද දකින්න වගේ දැවන්ත එකක් නම් උනේ නෑ. මේක ඇහුවොත් පුදුම වෙන්න නම් එපා. ලෝකයේ පළවෙනි ඩිජිටල් කැමරාවේ රෙසලූෂන් එක තිබුණේ මෙගාපික්සල් 0.01ක් විතරයි. අද අපේ ෆෝන් වල තියෙන මෙගාපික්සල් 1/201 බලද්දි මේක හිතාගන්නවත් බැරි ගාණක් නේද? ඒ විතරක් නෙවෙයි තව පුදුම හිතෙන දෙයක් තියෙනවා. ඒ කැමරාවෙන් ගත්ත දත්ත සේව් කළේ අද වගේ මෙමරි කාඩ් එකක නෙවෙයි. මතකද අපි ඉස්සර සින්දු අහපු පරණ කැසට් පටි? අන්න ඒ වගේ කැසට් පටි එක. ඒකෙන් මේ තේරෙනවා මේ තාක්ෂණය කොච්චර මුල්ම අධියරකද තිබුණේ කියලා. දැන් අපි මේ සම්පූර්ණ ඉතිහාසයම අද දවසට ගෙමු. අපි හැමෝම සාක්කුවේ දාගෙන යන අපේ ජීවිතේම කොටසක් වෙලා තියෙන මේ පුංචි උපකරණයට. පැය 8ක නිරාවරණය, හැලවෙන්නේ නැතුව ඉන්න එක, අතේ ගෙනියන්න පුරවන් වීම, ක්ෂණිකව ලැබීම, ඩිජිටල් තාක්ෂණය. මේ හැම දෙයක්ම අද අපේ ස්මාර්ට්ෆෝන් එක ඇතුලේ එකට එකතු වෙලා තත්පරයකින් පංගුවකදී වැඩ කරනවා. මේක ඇත්තටම පුදුම සහගත පරිණාමයක්. ඉතින් පැය 8කින් පටන් ගත්ත ගමනක් අද ඇසිල්ලකින් ඉවර වෙනවා. මේ තාක්ෂණික දියුණුවේ මීළඟ පියවර මොකක් වෙයි කියලාද හිතන්නේ? ඡායාරූපකරණයේ අනාගතය අපිව කොයි වදේ තැනකට අරන් යයිද? ඒ ගැන හිතන්න යමක් ඉතුරු කරමින්